ඔන්න ඉතින් මට අපේ අක්කගෙන් පුංචි තෑග්ගක් හම්බ වුණා. ඉතින් මේක හම්බෙලා දැන් මං හිතන්නේ මාස 6කටත් වැඩි. ඒ වුණත් ඒ ගෙනත් දීපු විදිහටම කවරේම දාලා තිබ්බා. මට මේක ගන්නත් අමතක වෙලා තිබුණේ. ඉතින් මම මේ වගේ ඒවට හරි ආසයි. ඒ හින්දා තමයි අක්කා මට මේක දැකලා ගෙනාවේ. රිච් ලුක් එකෙන් අරන් තිබ්බේ මං හිතන්නේ 1190ක් තමයි ඒකේ ගාන. ඉතින් අද මම මේක දැක්ක වෙලේ මට හිතුණා මේකට මට ඕනි කරන බඩු ටිකක් දාගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඒක දාන වෙලේ මම මේක වීඩියෝ කරලා ඔයාලටත් පෙන්වන්න අරගෙන ආවා. මම කොහොමත් වැඩට යනකොට මේ වගේ පුංචි පවුච් වල මට ඕනි කරන දේවල් ටික මම වෙන වෙනම දාගෙන තමයි යන්නේ. හැබැයි දැන් බබා හම්බ වෙලා ටික දවසක් ගෙදර ඉඳලා ආයෙත් වැඩට යන ගත්තට පස්සේ මම හිතන්නේ මගේ පුරුද්ද නැති වෙලා මම එහෙමම බෑග් එකේ සේරම ටික දාගෙන තමයි දැන් යන්නේ. ඉතින් හදිසියට දෙයක් හොයාගන්නත් හරිම අමාරුයි. ඉතින් ඒකින්ද මම හිතුවා ආයෙත් දැන් මට මේවා හම්බ වෙලා තියෙන හින්දා මට ඕනි කරන දේවල් ටික මේ විදිහට දැම්මා නම් හරි කියලා. ඉතින් ඔන්න මම ඒ පර්ස් තුනෙන් පොඩිම එකට මට ඕනි කරන දේවල් ටිකක් දාගත්තා. සැනිටරි පෑඩ් එකක්, ඊට පස්සේ පැනඩෝල්, ඒ වගේම මට ටිකක් නිතරම පීනසේ හැදෙන හින්දා සිට්‍රසින් කාඩ් එකක්, සිතාලිප් එකක්, වික්ස් එකක් වගේ දේවල් ටිකක් මේ පොඩිම පවුච් එකට මම දාගත්තා. දැන් අනිත් පවුච් එකට මම දාගත්ත දේවල් වලට පෙන්නන්නම්. සොෆෙට් එකක් දාගත්තා. මේ දවස්වල හැමතැනම ඩෙන්ගු තියෙනවනේ. ඉතින් ඒක කොයිකටත් හොඳයි. ඒ වගේම මේ සැනිටයිසර් එකක්. ඊට පස්සේ මගේ බොඩි ලෝෂන් එකේ පොඩි සයිස් එකේ එකක් දාගත්තා. බොඩි කොලොන් එකක්. මම මේ මගේ සිලිකන් ඔයිල් පරණ බෝතලයකට හෑන්ඩ් වොෂ් ටිකක් දාලා තමයි මේ තියෙන්නේ. පස්සේ පර්ෆියුම් දෙකක් විතර දාගත්තා. මේවා ගොඩක් පොඩි සයිස් එකේ ඒවා. පැංගිරි තෙල් එකත් මේක ලොකු හින්දා මම මේ වගේ පොඩි එකකට දාගෙන අත්තර එකකට පරණ එකකට දාගෙන තමයි මේ පැංගිරි තෙල් ගෙනියන්නේ. මේ මගේ ලිප්ස්ටික් එක. ඔන්න ඔය ටික තමයි මම මේ පවුච් එකට දාගත්තේ. ඉතින් මේ ලොකු සයිස් එකේ එකට මම දාගත්තේ මොනවද කියලා බලන්නකෝ. මම මේවට අමතරව මගේ බෑග් එකේ දාන ඒවා නම් මේ වීඩියෝ එකේ පෙන්නුවේ නැහැ. මේ අලුතින් හම්බුන පවුච් වලට දාගත්ත ටික විතරයි ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් ආයි දවසක තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.